ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවන් වලදී බොහෝ දෙනා අකුසල් රැස් කර ගන්නවද? මෙහෙමයි කොයි පැත්තෙන් වුණත් ලෝභ දේශ මොහයන් නැති කරගන්නවා. දැන් කොච්චරනම් අය මේ ගම් වතුර නිසා බයිනවද එක එක පාර්ශවයන්ට. දැන් කෙනෙක් ආධාරයක් දෙන්නේ දැන් කෙනෙක් ගිහිල්ලා අපි කියමු රුපියල් ලක්ෂයක වතුර බෝතල් දෙනවා. ඒ ලක්ෂයක වතුර බෝතල් දෙන්නේ තව පාර්ශවයකට බැන බැන. මේගොල්ලෝ කරන්නේ විකල යුත්තේ මේගොල්ලෝයි කියලා බැන බැන තමයි අර ලක්ෂයක වතුර බෝතල් දෙන්නේ. තේරෙනවද? ඒතර අර පිනට වඩා බලවත් අකුසල් මූලයන් පිටිපස්සේ ඒක තමයි මායя ලෝකේ නිර්මාණය කළ තියෙන්නේ. ඒක ඇස්බැඳුම සංස්කාර කියන්නේ ඇස්බැඳුම විඥානය කියන මැජික් කරුවෙක්. එයා පිනට යන ජනතාව යොමු කරනවා දැනීම් සකස් කරනවා පිනට. ඒ පිනට සකස් කරන්නේ පිනට වඩා බලවත් අකුසල් මූලයක් එයාට රැස් කළා දීලා. ඒක තමයි ලෝකයේ දවසින් දවස විනාශය කරා ගමන් කරන්නේ. ඒ නිසා අපි මේවා ගැන කොච්චර කතා කළත් නෝනා කවදාකවත් මේවා නැවතීමක් සිද්ධ වෙන්නේ නැහැ. අදට වඩා බියකරු අදට වඩා විෂම අදට වඩා විනාශකාරී ලෝකයක් හිට බිහි වෙන්නේ. ඒක වළක්වන්න කිසිම